එක්තරා වනගත ගම්මානයක ඇලෑවක් ඇතුළේ පන්සලක් තිබුණා. මේ පන්සල මේ ටිකක් දුප්පත් මිනිස්සු ඉන්න පැත්තක තියෙන්නේ. ඉතින් මේ යමක් කමක් තියෙන සමහර දායකයෝ ඉන්නවා. ඒ සමහර යමක් කමක් තියෙන දායකයෝ මේ පන්සලට ඉතින් දාන ගේනවා, පින්කම් කරනවා, ඔහොම කාලය ගත වෙනවා. ඉතින් එක්තරා ප්‍රධාන දායකයෙක් හිටියා. මේ විහාරයේ වැඩ සිටින තිස්ස කියන තෙරුන් වහන්සේට හැමදාම බලලා ඉතින් පරණ සිවුරුනේ පොරවන්නේ, අලුත් සිවුරක් පූජා කරනවා. හොඳ වටින සිවුරක් පූජා කරනවා. ඒ විහාරයේ ඉන්න ස්වාමීන් වහන්සේ පරණ සිවුරුමයි පොරවන්නේ. ඊට පස්සේ මේ දායකයා මේ මනුස්සයෙක් යා ටිකක් බල සම්පන්න කෙනෙක්, මේ ගමේ යමක් කමක් කරන කෙනෙක්. එයා මොකද කරේ, මේ ආයෙත් සිවුරක් පූජා කරා. ඒත් ස්වාමීන් වහන්සේ පරණ සිවුරමයි පොරවන්නේ. ඊට පස්සේ ගිහිල්ලා හුවා ස්වාමීනි ඇයි මේ කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මට පහසු සිවුරෙන් මං ඉන්නවා, ඒක ගැටලුවක් නැහැ කියලා. ඉතින් මේ ගම් ප්‍රධානියා, මේ දායකයා මොකද කරේ, සිවුර පූජා කරලා රාත්‍රියේ හැංගිලා බලාගෙන හිටියා මේ සිවුරට මොකද වෙන්නේ කියලා. එතකොට රැයට හොරෙක් එනවා. හොරෙක් ඇවිල්ලා මේ චැනල් එකකින් ඇතුළට ඇවිල්ලා මේ සිවුර අරගෙන යනවා. ඉතින් මෙයා මොකද කරේ, මේ හොරාව අල්ලගත්තා. අල්ලගෙන මිනිස්සු දෙන්නේ තුන් දෙනෙක් එක ගැට ගහලා ප්‍රශ්න කරා. උඩ කිව්වා මේ තෙරුන් වහන්සේ ඉන්න කාමරයට රිංගලා මම තමයි සිවුර අරන් යන්නේ. තෙරුන් වහන්සේ දකින්නවා. ඉතින් ඒ වුණාට උන්වහන්සේ මාව වළක්වන්නෙත් නැහැ. ඉතින් මං හැමදාම මේ සිවුර හොරකම් කරනවා. මේ විදිහට සිවුරක් අරන් යනවා කියලා. ඊට පස්සේ මේ දායකයා මොකද කළේ, මිනිස්සු දෙන්න තුන් දෙනෙක් අර මැරයෝ දෙන්නෙක් තුන් දෙනෙකුත් එක්ක හිටියේ. හොඳටම ගැහුවා. මේ හොරාගේ නම හරන්තික. හරන්තික කියන හොරාට හොඳටම ගහලා ආයේ කවදාවත් හොරකම් කරන්න නැති වෙන දඬුවමක් දෙන්න ඕන කියලා හිතුවා. හිතලා මොකද කරේ, අමුසොහොනට අරන් ගියා. ඒ කාලේ මිනි උසස් කුලවත් අයගේ මල කඳන් තමයි පුච්චන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ මල කඳන් කැලේට ගෙනිහිලා විසි කරනවා අත්තුන්ට කන්න. ඒ කාලේ තිබිලා තියෙන්නේ සුසානාගාර. ඒ කියන්නේ මේ විශාල සොහොන්, සීවතික කියලා ඒවට කියන්නේ. ඒවයි මේ නරියොයි බල්ලොයි අදින්චි වෙලා ඉන්නේ. මොකටද? මිනි කන්න. ඉජුලිහිනියෝ කුස්ස පිරිලා. එදි කෑල්ල කොතලා ඉක්මනට ගිහිලා විසි කරලා එනවා, කවුරුත් යන්නේ නැහැ. මේ වගේ අමු සොහනකට, මේ වගේ සොහනක තමයි සෝපාක පොඩි පුතාව බැඳලා දාලා තිබ්බේ. ඒ වගේ මේ හරන්තිකවත් අරන් ගිහිල්ලා මිනියකට තියලා ගැට ගැහුවා. දැන් ඕනනම් නැගිටලා ඇවිදින්න පුළුවන්. හැබැයි අතපය ගැට ගහලා තියෙන්නේ, මිනිය මිනිය ඇඟේ බැඳලා තියෙන්නේ. යනවනම් යන්න පුළුවන්, මිනියත් උස්සගෙනම තමයි. ගැට ගහලා දාලා ආවා රාත්‍රියේ. ඊට පස්සේ දැන් දවල් කාලේ මෙයා කොහොමද එළියට එන්නේ නැහැ. දැන් ඉන්නවා. දවල් මොකද කියලා මේ දායකයා ගමේ මිනිස්සු ඔක්කොටම පණිවිඩයක් දුන්නා. පණිවිඩේ තමයි භයානක යක්ෂයෙක් ගමට ඇවිල්ලා ඉන්නවා, හොල්මන. ඕගොල්ලෝගේ ගෙදරට දොරට ඇවිල්ලා ගහයි. දොරට ගහලා මං අහවල් ඥාතියා අහවලා කියලා කියයි. හොරෙන් බලන්න ඒ මලකම්, මේ ඒ හොල්මන දෙකක් වගේ තමයි පේන්නේ. දෙපැත්තටම ඔලු තියෙනවා. පිටේනේ බැඳලා තියෙන්නේ. දෙපැත්තටම ඔලු තියෙනවා. එහෙම වුණොත් පරිස්සම් වෙන්න දොරවල් නම් අරින්න එපා කියලා කියනවා. ඉතින් මේ හරන්තික හොරා හැමදාම ජීවත් වුණේ සිවුරක් හොරකම් කරනවා, ගිහිල්ලා විකුණනවා. විකුණලා ඒ සල්ලි වලින් තමයි ජීවත් වුණේ. නගරයට ගෙනහිල්ලා විකුණලා එනවා. දැන් මෙයා ඒ ගම පුරාම රෑ ඇවිද දොරවල් වලට ගහලා කතා කරනවා, මං හරන්තික දොර අරින්න කියලා. ඔටින්ම භාර්යාවවත් දොර අරින්නේ නැහැ, බිරිඳවත් දොර අරින්නේ නැහැ බයට. එළි වෙනකන් ඇවිදිනවා. දැන් මෙයාට යන්න තැනක් නැහැ. යන්න තියෙන එකම තැන කොහෙද? අන්සලට තමයි යන්න තියෙන්නේ. ඉතින් හරන්තික මොකද කරේ, වෙන කරන්න දෙයක් නැහැ. යා ගියා පන්සලට.
පන්සලට ගිහිල්ලා දොරට ගහලා කතා කරා ස්වාමීනි මම හරන්තික නැමැති හොරා ඇවිල්ලා ඉන්නේ කියලා. ස්වාමීන් වහන්සේ බය වුණා. ස්වාමීන් වහන්සේ බය වුණේ දොර ඇරියා. දොර ඇරලා අර මලකඳ ගැට ගහලා තියෙන ඔක්කොම ලනු ලිහලා මලකඳ ගෙනහිල්ලා කැලේට දැම්මා. ඇදගෙන ගිහිල්ලා කැලේට දාලා ඇවිල්ලා මෙයාව හොඳට නෑවුවා. ඒ කියන්නේ හිට ගන්නවත් බැරි වෙන්න ගහලා තියෙන්නේ අමාරුවේ මලකඳත් කර තියාගෙන ඇවිදලා දැන් හරි අමාරුයි. නාවල තෙල් ගැල්ලුවා ඇඟේ තැලිලා තියෙන හැමතැනම තෙල් ගාලා පැදුරක් කෙලලා නිදි කරලා උණු වතුරෙන් තවලා තෙල් ගාලා බෙහෙත් කරා. අහුවෙනිදා ඉතින් හිමීට ටිකක් නැගිට ගන්න පුළුවන් වුණා. දවස් දෙකක් යද්දි තව අඩු වුණා. අඩු වුණාට පස්සේ මොකද කරේ? ආදීනව සංඥාව කියලා දුන්නා. මේ කාමයන්ගේ තියෙන ආදීනව, මේ සිරුරේ තියෙන ආදීනව කියලා දුන්නා. මේ ජීවිතේ ස්වභාවය කියලා දුන්නා. මේ හොරකම් කරන්න උනේ ඇයි මොනවද ඔහු විස්තර කියලා දුන්නා. ඊට පස්සේ මේ හරන්තිකට ඕනනවා පැවිදි වෙන්න. මේ ස්වාමීන් වහන්සේ හරන්තික ඊට පස්සේ පැවිදි කළා. ඔන්න හරන්තික පැවිදි වෙලා යහපත් කෙනෙක් බවට පත් වුණා. හොරා සුළු කාලෙකින් අරහත්ත්වයටපත් වුණා. අපේ අංග පරම්පරාවේ හරන්තික මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඒ හොරාට. ඒ නිසා මේ ලෝකේ වැරදි කරපු මිනිස්සුන්ට නිවැරදි වෙන්න අවස්ථාවක් දෙන තැන තමයි බුද්ධ ශාසනය.